ජීවිතයේ සැබෑවටම අපිට වඩාත්ම වේදනාවට පත් කරන දෙයක් තියෙනවා. ඒක අසාර්ථක වීම නෙවෙයි. ඒක දුප්පත් වීමත් නෙවෙයි. ඒක ආදරයේ අත්හැරීම. ඔබ ආදරය කරපු කෙනා, ඔබ විශ්වාස කරපු කෙනා, ඔබ මේ ලෝකයේ වගේ හිටපු කෙනා එක දවසක ඔබේ ජීවිතයෙන් ඉවත් වෙලා යනවා. එදාට ඔබට හිතෙනවා මගේ ජීවිතය මෙතනින් ඉවරයි. මට ආයෙත් සතුටු වෙන්න බෑ. මට ආයෙත් ආදරය කරන්න බෑ. ඔයාට නිින්ද යන්නේ නැති රාත්‍රින් ගණනාවක් එයි. ඔබට මතකයන් ගොඩාක් දරා ගන්න බැරි වෙයි. ඔබට මම පාළු වෙලා, මම තනි වෙලා කියලා හිතෙනවාර අනන්තවත් වෙයි. නමුත් අද මම ඔබට කියන්න යන්නේ වෙනස් දෙයක්. ඔබට සිද්ධ වෙච්ච මේ අත්හැරීම ඔබේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඒක ඔබට දීලා තියෙන ලොකුම අවස්ථාවක්. ඔබ කවදාවත් හිතලා තියෙනවද ඇයි මේ වේදනාව මේ තරම් බලවත් කියලා? ඒක ඔබ ආදරය කරපු නිසා. ඒක ඔබ ඇත්තටම හිතෙන්ම බැඳුණු නිසා. ඒ කියන්නේ ඔබට ගැඹුරු ආදරයක් තියෙනවා. ඔබට ඇත්තටම අගය කරන්න පුළුවන් හදවතක් තියෙන කෙනෙක්. ඔබ විඳිලා නැහැ. ඔබ ගැඹුරු කෙනෙක්. දැන් ඔයා ප්‍රශ්නේ වෙනස් කරලා බලන්න. ඇයි මේක මට වුනේ කියලා නෙවෙයි. මේකෙන් මම මොනවද ඉගෙන ගන්නේ? මේ වේදනාවෙන් මම කොහොමද ගොඩ එන්නේ? මේ වේදනාව මම කොහොමද ශක්තියක් කරගන්නේ? ඔබට මේ අත්හැරීම ශක්තියක් කරගන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. ඔබව නැවත හොයාගන්න. ඔබ ආදරයේදී ඔබම අමතක කරලා තිබුණා වෙන්න පුළුවන්. ඔබගේ සීන, ඔබගේ අරමුණු, ඔබගේ වටිනාකම ඔබ වෙන කෙනෙක්ට දීලා තිබුණා. දැන් ඒ සියල්ල ඔබටම ආපහු ගන්න කාලය ඇවිල්ලා. වේදනාවෙන් පලා යන්න එපා. බොහොම දෙනෙක් කරන්නේ වේදනාවෙන් පලා යන්න කරන දෙයක්. distraction, fake happiness. නමුත් ඔබේ වේදනාවට ඔබ මුහුණ දෙන්න. ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න ගිහිල්ලා ජීවිතය නැති කරගන්න එපා. ඔබ වේදනාවට මුහුණ දීලා ඒ වේදනාවෙන් ගොඩ එන්න උත්සාහ කරන්න. ඇත්තටම හිතලා බලන්න, ලියලා බලන්න, ඔබට දැනෙන දේ පිළිගන්න. ඔබේ ජීවිතය අප්ග්‍රේඩ් කරන්න. ඒ ඔබව අත්හැරපු කෙනාට පේන්න නෙවෙයි. ඔබටම පේන්න ඔබේ ජීවිතය අප්ග්‍රේඩ් කරන්න. new skills ඉගෙන ගන්න. fitness improve කරන්න. money focus කරන්න. new mindset build කරන්න. ඔබ වෙනස් වෙන්න. මතක තියාගන්න, ඔබව අත්හැරපු කෙනා ඔබේ අගය තේරුම් ගන්න බැරි කෙනෙක්. නමුත් ඔබේ වටිනාකම තීරණය වෙන්නේ ඔබව අත්හැරපු කෙනාගෙන් නෙවෙයි. ඔබට පුළුවන් මේ වේදනාව මොටිවේෂන් එකක් කරගන්න. මේ මතකයන් ඩිසිප්ලින් එකක් කරගන්න. මේ අත්දැකීම, මේ අත්හැරීම සක්සස් එකක් කරගන්න. එදා ඔබ කඳුළු දාපු දවස්, කඳුළු හෙලපු දවස්, එදා ඔබ බිඳුණු හදවතකින් ගෙවපු දවස්. එදා ඔබට හිතෙනවා මම නැති වෙලා මට ඉඳලා වැඩක් නැහැ කියලා. නමුත් සත්‍ය වෙනස්. ඒ දවස තමයි ඔබේ අලුත් ජීවිතයේ ආරම්භය. ඔබට අහිමි වුණේ එක්කෙනෙක් විතරයි. නමුත් ඔබට හම්බ වෙන්නේ ඔයාවමයි. ඔයාවම හොයාගත්ත දවසේ ඔබට අහිමි වෙලා තියෙන්නේ කිසිවක් නෙවෙයි, ඔබවම කියන එක තේරෙයි. ඒ නිසා ඔබ ඔබවම හොයාගෙන හොඳින් ජීවත් වෙන්න බලන්න.